හෙලෝ ගයිස් වෙල්කම් ටු මයි channel. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ටික දවසකට පස්සේ මං වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ දවස චුට්ටක් ස්පෙෂල් දවසක්. මොකද කියලා ඔයාලම බලන්නකෝ ඉස්සරහට. ඉතින් මේ මගේ යාළුවාගේ මගේ O level කාලේ යාළුවෙක්ගේ O level කාලේ හිටපු හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකට කලින් දවස. ඉතින් අද අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් පුරුදු වෙනවා හෙට තියෙන වෙඩින් එකට. ඒ කියන්නේ ඊළඟ දවසේ තියෙන වෙඩින් එකට මම උදේ වැඩි ඉවර වෙලා තමයි යන්නේ. ඉතින් මොනවා කරන්නත් කලින් කාලා ඉන්න එපා. මට හිතුණා පරාට කෑවොත් හොඳයි කියලා. ඒක නිසා මම ගිහිල්ලා පරාට අරගෙන ආවා කපලා හොදි දාලා. ඉතින් දැන් මම මේ ඒක කන ගමන් තමා ඉන්නේ. ඒක ඇත්තටම පොට්ට රහයි. මම මාර ආසයි මේ විදියට කන්න. කවුයි දන්නවනේ ඉතින් කොහොමද රස කියලා. ඉතින් ඕකත් කාලා දැන් මං ටටක් ගාලා මෙතන වැඩ ටික ඉවර කරලා යනවා ඒ තැනට. ඉතින් අපි එහෙනම් එතනට ගිහිල්ලා හම්බ වෙමු. ඔන්න දැන් නම් මං එතනට ආවා. අපි පුරුදු වෙන්න හිතාගත්තේ ටවුන් එකේම තැනක ඔය මාක්ස් එකක් දාන් ඉන්නව නේද? එයා තමයි බ්‍රයිඩ්. ඉතින් එයත් ඩාන්ස් එක පුරුදු වෙන්නේ, එයාගේ ඩාන්ස් එකත් පුරුදු වෙන්නේ අදම තමයි. මොකද කලින් වෙලාවක් තිබුණේ අපි කට්ටියට එකතු වෙන්න. ඉතින් අපිට වෙලාව ලැබිච්ච වෙලේ අපි කොහොම හරි එදා දවසේ ඇතුළත ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරනවා කියලා හිතාගත්තා. බලන්නකෝ ආපු ගමන් ඩාන්ස් එක නෙවෙයි කෑම. කොහොම හරි අපි ඔතනදිත් මම නම් කෑවේ නෑ. මොකද මම කාලා ආපු හින්දා මගේ බඩ පිරලා තිබ්බේ. කාලා ඉවර වෙලා ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. මේ ඉන්නේ මගේ තව යාළුවෙක්. මෙයා මාර ලස්සනට ඩාන්ස් කරනවා. ඉතින් එයා තමයි මේ ඩාන්ස් එක හැදුවේ. ඉතින් මුලින්ම එයාගේ ඩාන්ස් එකේ කෑල්ලක් එයා තනියම ඩාන්ස් කරන කෑල්ලක් තියෙනවා. ඉතින් එයා ඒ ටික ඉවර කරාට පස්සේ තමයි අපි ඩාන්ස් කරන්න පටන් ගන්නෙ. ඉතින් මම සෑහෙන කාලයකට පස්සේ ඩාන්ස් කරන්නේ මං හිතන්නේ දැන් අවුරුදු 2-3කින්ම. ඔය ගෙදරදී නම් එක විකාර වැඩ විදිහට නටනවා. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ස්ටෙප් පුරුදු වෙලා ඩාන්ස් එකක් කරන්නේ ගොඩ කාලයකට පස්සේ. කොහොම හරි ඉතින් අපි ඕක එක දිගට පැය 4-5ක් වගේ පුරුදු වුණා. කොහොම හරි අද දවසේ විතරනේ අපිට තියෙන්නේ. ඒකෙන් මේක ඉවරයක් කරගන්න ඕන. ඉතින් මම තව චුට්ටකින් දාන්නම්. ඔයාලා බලන්නකෝ ඩාන්ස් එක කොහොමද කියලා.
ඔය විදිහට ඉතින් ඩාන්සින් පුරුදු වෙන අතරේ මේ බලන්නකො මෙයාලා එකතු වෙලා ටික්ටොකුත් කරනවා. ඔහොම තමයි අපේ අයගේ වැඩ. ඉතින් ඩාන්ස් පුරුදු වෙන එක ඉවර කරලා අපි ආවා එතනම තිබ්බ සැලොන් එකට. මොකද මගේ යාළුවගේ නේල්ස් ටික සෙට් කරගන්න ඕන නිසා. ඉතින් එයාලා රෝස පාට නේල්ස් ටිකක් තමා තෝරගෙන හිටියේ. ඒක නිකන් සුදු පාටට හුරුයි ගොඩක් මේ තියෙන්නේ. ඉතින් ඒ නේල්ස් ටික ඒ ටික හරිම ලස්සනයි. ඒ ටික ඒ සැලොන් එකේ අක්කා ගානට ලස්සනට සෙට් කරලා දුන්නා. ඊට පස්සේ අපි ආවේ මිල්ක් ෂේක් එකක් බොන්න මම එන සුපුරුදු තැනට. ඉතින් ගිය දවස් ටිකේ වැලන්ටයින් එහෙම පහුණානේ. ඒකට මෙන්න මේ විදිහට ටෙඩියෝ එහෙමත් දාලා තිබුණා එතන. අපිත් ඉතින් ඕවා බලලා කොහොම හරි ඒ දවස මතක් වෙන්න අපිට මෙමරි තියෙන්න බෑ. ඉතින් අපි ඒකට සෙල්ෆි ටිකක් ගහගත්තා. මල් ළඟ නම් මේ වීඩියෝස් තියෙන හින්දා මට හැමදාම මේ දවස් මතක තියෙනවා. ඉතින් ඒ වුණාට අපි සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම ෆොටෝ එකක් ගහ ගන්නවාමනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. අපි ඇති වෙනකල් සෙල්ෆිත් ගහලා ටිකක් වෙලා කයිය ගහ හිටියා. මොකද අපේ මිල්ක් ෂේක් ටික රෙඩි වෙනකල්. කොහොම හරි ඒ ටිකත් චුට්ටක් වෙලා ගියා රෙඩි වෙන්න. අපි ඔක්කොමලා එකම දේ ඕඩර් කරේ. මම සාමාන්‍යයෙන් කොහේ ගියත් මම මොන තත්වයක ඉඳලා උතන්ට ගියත් මම බොන්නේ චොක්ලට් මිල්ක් ෂේක් එක විතරයි. ඉතින් මම චොක්ලට් මිල්ක් ෂේක් එක ඕඩර් කරපු නිසා යාලත් චොක්ලට් මිල්ක් ෂේක් ඕඩර් කරා. ඔහොම තමයි ඉතින් යාළුවෝ එකතු වුණාම අපිට උදේ ඉඳන් රෑ එළි වෙනකල් හිටියත් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් මෙතනත් වෙන්නේ ඒ වගේ දෙයක් තමයි. අපි කයිය ගහලා එතන තිබ්බ හැම මේ තැනකටම ගිහිල්ලා ෆොටෝස් ගහලා කොහොම හරි අපේ ඕඩර් එක ආවට පස්සේ මිල්ක් ෂේක් එක බොන්න පටන් ගත්තා. ඕකත් බීලා ඉක්මනට ගෙදර ගියපු එක තමයි කරේ. මම නම් ගෙදර ගිහිල්ලා කාලා නාලා නිදාගත්තා. මොකද පහුවදාට වෙඩින් එකට යන්න ඕන නිසා. ඉතින් එදා දවස ওই විදිහට තමයි ගෙවුනේ. ආය මම වෙඩින් එකේ vlog එක අරගෙන ඔයාලව හම්බෙන්න එන්නකල් ඔයාලා පරිස්සමින් ඉන්න. bye.